10 Pro 256 GB ෆෝන් එක අපි දැන් ගන්නේ brand new seal පිටින් තියන රැක් එක තියෙන්නේ. ඉතින් අපි බලමු මේ ෆෝන් එක දිනා ගන්න වාසනාවන්තයා වාසනාවන්තිය කවුද කියලා. Hi guys, ඔන්න අද අපි ඉන්නේ යටි අන්තයට පැතින් මේක තමයි ප්‍රේම් ගැලරි LK අපේ විශේෂම සර්ප්‍රයිස් එක. මොකද කියනවනම් ප්‍රේම් ගැලරි LK අපේ ගමන පටන් ගන්නේ මෙන්න මේ ශෂී නංගිගේ. ඉතින් ගිහාන් අයියා දුන්න සර්ප්‍රයිස් එකත් අරගෙන ගිහින් අපි දාපු වීඩියෝ එකට ඔයාලගෙන් අපිට ලැබුණු ආදරය නිසාම මේ වෙනකොට සර්ප්‍රයිස් 200කට අධික ප්‍රමාණයක් කරමින් මේ දෙවනි වතාවට ශෂී නංගිගේ බර්ත්ඩේ එක වෙනුවෙන් අපි ආවේ. ඉතින් ගිහාන් අයියට බොහොමත්ම ස්තුති කරනවා අපිට මේ ගමන පටන් ගන්න අත දුන්නට. ඉතින් ඒත් එක්කම ශෂී නංගිගේ බර්ත්ඩේ එක වෙනුවෙන් තෑගි බෝම්බ ගොඩක් අරගෙන තමයි අපි ආවේ. ඉතින් ගිහාන් අයියට මේ වෙලාවේ මෙතන ඉන්න බැරි වුණත් අපි නැවතත් එයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද ගිහාන් අයියයි ශෂී නංගි නිසායි තමයි අද අපි යම්කිසි තැනක ඉන්නවනම් ඉන්නේ. ශෂී නංගි වෙන්නේ අපේ පළවෙනි සර්ප්‍රයිස් එක දුන්න කස්ටමර්ලා දෙන්න අවුරුද්දකට පස්සේ ආයෙත් අපි ඇවිල්ලා ඉන්නවා නංගිගේ දෙවෙනි බර්ත්ඩේ සර්ප්‍රයිස් එකත් එක්ක. ඉතින් තෑගි ගොඩකුත් අරගෙන තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙයාලා දෙන්නගේ හරි අපූර්ව කතාවක් තියෙන්නේ. ඒක කියද්දි මට පොඩි වොයිස් කට් එකක් ගන්න හිතුණා. ටැලන්ටින් එක ජීවිතයක් කියන්නේ කොහොමද නෙට්ටුද? ඒ දවසත් අයියාවා දාන්න තමයි යන්නේ ඉතින්. වෙන්දට නම් හිටියන් නෑ එක්දාවට අනිසිකට යන්න ඕනා. ඉතා තමයි ඉස්සෙල්ලාම අයියාව දැක්කේ. එයා ලයිට් විතර මම අපරච්චිලව ධම්මවල හිටියේ. බිල් එක සෙන්ඩ් කරගන්න මේ ඕනවා තිබුණා. ඊට අයියා බිල් එකේ මේ නම්බර් එක කියලා දීලා ගියා. ෆෝන් නම්බර් එක ඒක අනිවාර්යයෙන් මේ නම්බර එක ගන්න ඕනකම තමයි හිතන්නේ. මොකද ඉන්නේ ඒ නම්බරේකට මම WhatsApp එකක් දැම්මා බිල් එක ගෙවලා ඉවරලා මේ දවසකමයි ටික දවසක් මැසේජ් කරලා අපි යාළුවෝ වුණා. ඊට පස්සේ ගෙදරට ඇවිල්ලා අම්මා අර යෝජනා කරපු විදිහත් හරි ලස්සනට අදාළක් තියෙන එක චුට්ටක් කියන්නේ. ඒ යෝජනා කරපු මම දන්නේ අයියා අම්මගේ බර්ත්ඩේ එක දවස් ළමයි අම්මා ප්‍රොපෝස් කරේ. රෑ 11:00 විතර අපේ ගෙදරට ඇවිල්ලා යාළුවෝ ටික ගොඩේ. සර්ප්‍රයිස් කරන්න මේ මගේ අපේ ගෙදර සාලේම හදලා සරසලා හරියටම රෑ 12ට යාළුවෝ ටිකක් එක්ක මගේ කාමරේට ආවා. ඒක ආද්‍ය හරි ආවිතුන දැක්කයි බැලුම් ගෑපෙන් මම ඒක දැක්කේ නේද? ඒක දැක්කේ නෑ. තදගෙන ඒකේ රෑට තමයි ඇවිල්ලා තින්නේ බැලුම් කොටකුත් අරගෙන. එතකොට මෙයා දන්නේවත් නෑලු මේ අයියා එනකොට ඉතින් කොහොම හරි ඔයාලගේ අරාගතයට සුබපතනවා. මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මට දවසක් අයියා කිව්වා මට මෙන්න මේ වගේ ෆොටෝ එකක් ඕනි කියලා. ඊට පස්සේ ඉතින් මම ෆොටෝ එකත් අරගෙන එන ගමන් මල් ටිකකුත් අරගෙන ඇවිල්ලා දුන්නා. ඕක වීඩියෝ කරලා දැම්මට පස්සේ තමයි මේ වෙද්දි අපි සර්ප්‍රයිස් කරලා දෙනවා 200කට වැඩිය අවුරුද්දක් වගේ ඇතුළත. ඉතින් ඒ 200 පිටිපස්සෙම ඉන්න මම හිතන්නේ මෙයාලා දෙන්න කිව්වොත් හරි ඒක ගැන අනිවාර්යයෙන්ම ඔයාලා දෙන්නට රිස්පෙක්ට් කරනවා. ඉතින් ඒකින්ද චූටි වීඩියෝ එකක් ගන්න හිතුනේ. එහෙනම් දෙන්නටම ජය වේවා. අපි ගිහිල්ලා එන්න ආයෙත් දවසක හම්බෙමු. මාත් එක්ක උදව් වඩා මෙයා. එයාට thank you. ඔයාලට හරි උත්තරයි ජයවා එන අයිදවසක හම්බෙමු. ඉල්ලන්න එතගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න හිතන පුතාට සදා හොඳට සාර්ථක වෙන්න. ඔයාලා දෙන්නගේ ගමනට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරන ගමන් හැපි බර්ත්ඩේ ශෂී නංගි. ඒ වගේම ගිහාන් අයියේ ඔයාලට ගොඩක් ස්තුතියි. අපි මේ ප්‍රේම් ගැලරි LK ඒ වගේම ෆ්ලෝරා ගැලරි LK ගමනට අපිට මේ තරම් ආදරයක් අපි පාරිභෝගිකයන්ගෙන් ලැබුණේ ඔයාලා දෙන්නගේ පළවෙනි ඕඩර් එක නිසා. අපිට මේ තරම් ආදරය කරන අපේ සියලුම පාරිභෝගිකයන්ට ඉස්සනම ආචාර කරනවා. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ගිහින් එන්නම්. ජය වේවා.